තමුසෙට ලැජ්ජාවක් නැද්ද ඔය රවිදු? ඔය කැඩිච්ච ෆෝන් කට්ටක් තියාගෙන මාත් එක්ක පාරේ යන්න. ඇයි? අර අලුතෙන් පටන් ගත්ත ෆෝන් බිස්නස් එකෙන් ෆෝන් එකක් ගන්න බැරි වුණාද? මේ ගෑන් ටික පාට පොකුණාද? නෑ බබා ඕනම බිස්නස් එකක පොඩි ප්‍රශ්න තියෙනවා. ඒකින් දේව නැවතෙනවා. හරි. එතකොට මේ අවුරුද්දේ මුල කුකරි කෝස් එකක් පටන් ගත්තේ චෙෆ් කෙනෙක් වෙන්න ඕනි කියලා. ඒක කළාද? හරි. අද නම් හොඳ ජල්ලියක් අල්ලන්න වගේ හදන්නේ. නෑ බබා ඒකෙත් පොඩි ප්‍රශ්න වගේක් වුණා. ඒකින්ද ඒකත් නවත්තන්න වුණා. එතකොට තමුසේ අර බැරිස්ටා කෝස් එකක් කළේ ඒකවත් ඉවර කරාද? නෑනේ. ඒක එක්සෑම් එක දවසේ මහප්ප නැති වුණානේ. ඉතින් ඒකත් කරන්න බැරි වුණා. එතකොට කම්පියුටර් කෝස් එක? සිය නැති වුණා. කොරියන් කෝස් එක? ආච්චි නැති වුණා. එතකොට සැලුන් කෝස් එක? මගේ එක්ස් නැති වුණානේ. ඇති. බලන් ගියාම තමුසේ මොකක් හරි පටන් ගත්ත ගමන් තමුසේලාගේ කවුරු හරි නැති වෙලානේ. ඒකනේ බබා මාර වැඩි කියන්නේ මම මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තොත් අපේ පවුලේ කවුරු හරිම මැරෙනවා. අනේ මන් දන්නේ නැහැ ওই තමුසෙත් එක කොහොම ජීවත් වෙන්නද කියලා. තමුසේ මොකද්ද කියනවක මේ වෙදි පටන් ගත්ත දෙයක් හරියටම ඉවර කරේ? මේ පටන් ගන්නවා මේ නවත්තනවා. මේ පටන් ගන්නවා මේ නවත්තනවා. එහෙම තමයි බබා. නැකිටින්න වැටෙන්න ඕනේ. ඔයා අහලා නැද්ද කතාවක් fly and fly one day you can try කියලා තියෙනවා. එක මැරෙදි බිස්නස් නවත්තන්න වෙනවා. ඉතින් ඒවා එහෙම තමයි. අහන්නේ නෑනේ කියන දේවල්. හරි නිති. මූ ඉපදිලා තියෙන්නේ උඩයට මාරු වෙලාද කොහෙද? තව ටික දවසින් කලිසම උඩට ඇඳන් ඇවිල්ලා ටී-ෂර්ට් එක යටට ඇඳගෙන. අනික ඔයා බය වෙන්න එපා බබා. මම දවල් වටන වලේ රෑ වැටෙන්නේ නෑනේ. පිස්සු කතා කරනවද? අයියෝ. මේ මිනිහා එක්ක නම් බෑ අප්පා. බබා මම ඊළඟට පටන් ගන්න හිතන් ඉන්නේ මිනි පෙට්ටි සාප්පුව. එතකොට මම බිස්නස් එකක් පටන් ගත්තාම මැරෙන එකව මට පුළුවන් නිම්බාම් කරන්න. එතනත් බිස්නස්. මේ බබා මම මිනි පෙට්ටි සාප්පුව පටන් ගත්තාම මගේ පළවෙනි කස්ටමර් ඔයා වෙයිද දන්නේ නෑ නේද? එතකොට මට පුළුවන් නේ ඔයාවත් නිම්බාම් කරලා වලලන්න. මොකද්ද තමුසේ කිව්වේ? ඇයි අද මම රවිදු ආලපුරුදු කටහඬ චතුරි තයිවේ සතු සිංහි ඔබ මම මැතිව් තමුසේ මොනවද මේකත් එක්ක කරන්නේ? දන්නේ ඔබ මම බදාගෙන හිටියා මසද්ද නැතු හිටියා. රවිදු කවුද මේ නැටිච්චේ? කවුද? මම කවුද කියලා අහන්නේ? මම තමයි චතු. රවිදුගේ ගම කෙල්ල. මොකක් මොනවද මේ කියන්නේ? මෙයා ඔයාගේකම ලව් එක කියලා එක ඇත්තද? ඇත්ත කියන්නම්. ඔයත් මගේ ලව් එකක් මෙයත් මගේ ලව් එකක්. ඔයාලා දෙන්නම මගේ ලව් එකක් විතරයි. ඔයාලා දෙන්නට මං ආදරෙයි. මොනවද අනේ මේ කියනවද පිස්සු රවිදුට නෑ පිස්සු උඹට. ඇද්ද අහගත්තා. තමුසේ රවිදුට ආදර කරන්නේ නැවත කවදාවත් තමුසේ ආදරේ කරේ නෑ. ඔයා හොරෙන් ගිහින් මදින්න කතා කරමු කිව්වා මෙයා අමති කියන්නේ මේකෙන් මෙන්නනේ මේ ගෑනුවට ආදරේ නැහැ කියලා. මට කතා කරා නම් මං එනවානේ. තමුසේ මොකද කියනත් ගන්නවා මගේ රවිදුට නෑ. මොකද තමුසේ කියනත් ගන්නවා මගේ රවිදුට. තමුසේ කොහොමද එහෙම කියන්නේ? තමුසේ යන පැත්තකට මේ මගේ රවිදු. අනේ රවිදු. කුසේ අනසිය මම කොණීති කොණේ කොබත් මමත් ඒත් නිදන. හරි මං ඔයාලා දෙන්නම බදිනවා. මං ඔයාලා දෙන්නට මම ආදරේ. එහෙම කොහොමද කියන්නේ? විදුවා. හරි. රවිදු සුදු මැණික මේ මොකද මේ කෙල්ල දෙන්නේ මැද්දට වෙලා? හා උඹ දෙනම් මේ නල්ලමලේ සුදු මැණික බතාවද පංගු බෙදාගෙන වරෙන් උඹ ඉතර අඩුවට හිටියේ. අනේ යකෝ උඹ ලිප දෙන්නත් කලින් ඉඳලා මම මේ රවිදුත් එක සෙල්ලම් ගෙවල් හැදුවේ. මේක එක පංගර නැටිච්චිවව කියලා මම මගේ රවිදුව දෙන්නේ නැහැ. රවිදු කියන්නකෝ මම ඔයා වෙනුවෙන් කරපු ඒවා. ඔව් සුදු මැණික මට හැමදාම ඩේටා කාඩ් දාගන්න සල්ලි දුන්නා. මං එයා දුන්න සල්ලි වලින් ඩේටා කාඩ් දාගෙන ඉවරලා සුදු මැණිකට බබාට හැමදාම මාරු වීඩියෝ කෝල් ගත්තා. දැන් උඹලා සේනටම වීඩියෝ කෝල් අරගෙන මට හොඳටම හති. බබා මොකද මට කෝල් ආන්සර් කරන්නේ නැත්තේ? කෝල්ස් කීයක් ගත්තද? අද අපිට කොච්චර වැඩ තියෙනවද අනේ? මේ තියෙන්නේ බාණ්ඩේ. මෙන්න මෙහෙනවා යන්න. මම ඔයාලා ඔක්කොටම ආදරෙයි.